හරි යාළුවනේ ඔන්න අද මම ගෙනාවා මෙන්න මේ පොඩි ඇම්ප් එකෙන් කොච්චර වැඩක් ගන්න පුළුවන්ද කියලා දෙන්න. ඉතින් ඕගොල්ලොන්ට මම අද මේ වීඩියෝ එක ගෙනාවේ හඳුන්වා දෙන එකක්. ඉතින් ඕගොල්ලොන්ට මම මේකේ හදන විදියත් පොඩ්ඩක් විස්තරයක් කරලා දෙන්නම්. ඉතින් ඕගොල්ලොන්ට USB kit වගේ ඒවට සම්බන්ධ කරන්න පුළුවන්. USB kit නැත්නම් මේ වගේ තා පොඩි Bluetooth module එකක් තියෙයි. ඒකකට සම්බන්ධ කරන්නත් පුළුවන්. ඉතින් මේ තමයි මේ පොඩි amp එක. ඉතින් ඕගොල්ලොන්ට මේක ගැන විස්තරයක් කියනවා නම් මේකේ වොට් 5ට තමයි මේක දෙන්න පුළුවන්. වොට් 5ට ওই charger ඒවට වගේ තමයි දෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලොන්ට කියනවා නම් මේකේ පේන්න තියෙන්නේ මෙතන වොට් 5යි කියලා ගහලා තියෙනවා. මේ තියෙන්නේ වොට් 5යි. මෙතන මේ මම පෙන්නන්නම් පෑනෙන් පෙන්නන්න. මෙන්න මෙතන මේ තියෙන්නේ. මෙතන වොට් 5 ධන ඍණ කියලා ගහලා තියෙනවා. එතෙන්ට තමයි කරන්ට් එක දෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙයි පින් 3ක්. ඒ පින් 3 තියෙන්නේ LGR කියලා ගහලා තියෙයි. ඒ පින් 3 තියෙන්නේ ඔය අපි හිතමු USB kit එක නැත්තම් Bluetooth module එකට සෙට් කරනවා නම් ඒ පින් 3ට තමයි අරකේ LGR කියලා අරකෙත් ගහලා තියෙයි USB kit නැත්තම් Bluetooth එකෙත් ගහලා තියෙයි. ඒ වයර් 3 අරන් මෙතෙන්ට සෙට් කරනවා. LGR කියන මේ වයර් එකට පිළිවෙලින් සෙට් කරන්න. ඊට පස්සේ ඒකට සෙට් කරන් ඕගොල්ලොන්ට කරන්න තියෙන්නේ ඒකේ වයර් දෙකක් අරගෙන මෙතන ඒකේ වයර් දෙකත් Bluetooth module එක නැත්නම් USB kit එකට දෙන්න ඕනේ power supply එක. ඒකේ වයර් එකත් අරන් මෙතෙන්ට සෙට් කරගන්න. එතකොට මෙතෙන්ට තමයි වොට් 5 දෙන්න ඕනේ. මේකෙන් තමයි එතකොට වොට් 5 දීලා වැඩ වෙන්නේ. එතකොට ස්පීකර් සම්බන්ධ කරන්න කිව්වොත් මෙන්න මෙතන තියේ මේ ස්පීකර් සම්බන්ධ කරා මේ තියෙන්නේ out කියලා ගහලා තියේ. ඒ පැත්තට තමයි ස්පීකර් සම්බන්ධ කරා. මේ ධන ඍණ කියලා ගහලා තියේ ස්පීකරේ ධන පැත්තත්. මේ පැත්තට ඍණ පැත්ත ඒ පැත්තටත් විදියට සම්බන්ධ. ඉතින් ඕගොල්ලන්ට ඒ විදියට සම්බන්ධ කරගන්න. හැබැයි ඕගොල්ලෝ වොට් 5ට වැඩිය දෙන්න එපා. එහෙමනොත් මෙන්න මේ එකක් වගේ IC එකක් වගේ තියෙන ඒක පිච්චෙනවා. ඉතින් මේ ඕගොල්ලොන්ට දෙනවා නම් හරියට බලලා දෙන්න. ඉතින් ඕගොල්ලොන්ට පිටිපස්ස බැලුවොත් මෙන්න මේ වගේ තියෙන්නේ මේ පොඩි මොඩියුල් එකෙන් ඔය පොඩි රේඩියෝ එහෙවටත් පවා ඔය රිපෙයාර් කරන ඒවට මේක තමයි දාන්නේ. මේකෙන් Bluetooth විතරයි මේ නෑ USB kit වගේ නම් මේ ඕන එකක් USB kit එකට වගේ නම් මම ඕන USB kit එකක් පෙන්නන්නම් සම්බන්ධ කරන එක. මේ තියෙන්නේ USB kit එකක්. මේකෙන් නම් දෙන්න පුළුවන්. මේකේ මයික් එකේවත් ගහන්නත් පුළුවන්. ඉතින් ඕගොල්ලොන්ට මේකෙත් මේ වයර් තුනක් තියෙයි පිටිපස්සෙන් මෙන්න මෙතනින් එන වයර් තුන. ඒකට තමයි මේ LGR කියලා එක සම්බන්ධ කරන්න ඕනේ තියලා. හරියට අකුරු ගැලපෙන. ඊට පස්සේ මේකේ කරන්ට් එක දෙන්නේ වොට් 5ට. මේ කරන්ට් එක දෙන වයර් දෙක මේ තියෙන්නේ මේ රතු පාටෙන් මේ තියෙන්නේ කරන්ට් එක දැන්. ඉතින් ඒ වයර් දෙකත් මෙතෙන්ටම සෙට් කරලා මේකේ මෙතෙන්ටම සෙට් කරලා ඒකට තමයි කරන්ට් එක දෙන්න ඕනේ. මේ වොට් 5 විතරමයි දෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලොන්ට මේක ලිතියම් බැටරියකින් වගේ charger module එකක් දාලා හදාගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලොන්ට මේක ඉතාමත් වැදගත් වෙනවා ඇති කියලා මම හිතනවා. මේකෙන් හොඳ ප්‍රයෝජන ගන්න පුළුවන්. මේ පොඩි amp එකේ පොඩි වගේ නෙමෙයි sound එහෙමත් තියෙයි මේකේ පොඩි amp එකෙන්. ඉතින් මාත් පාවිච්චි කරන්නේ මේක. ඉතින් ඕගොල්ලොන්ට මීට වඩා ලොකු amp තුත් තියෙයි. මගේ වීඩියෝ වලත් දාලා ඇති. මීට වඩා ලොකු amp ඒවා. ඉතින් ඕගොල්ලොන්ට ඕන නම් ඒවා ගෙන්න ගන්න පුළුවන්. මේ amp ඉතින් ඕගොල්ලොන්ට මේ amp ගෙන්න ගන්නව නම් රුපියල් 100ක් වගේ වෙන්නේ මේ amp එක. ඉතින් ඕගොල්ලොන්ට තොග විතරයි ගෙන්න ගන්න පුළුවන්. තොග විතරක් ඉතින් එක කෑල්ලක් ගන්න එක ලාභයිනේ. තොග ගන්න එක ලාභයි නිසා තොග ගෙන්න ගන්න පුළුවන්. තොග ගන්නව නම් කෑලි 5ක්වත් ගන්න ඕනේ. මේන් කෑල්ලක් රුපියල් 100යි වෙන්නේ. ඉතින් ඕගොල්ලොන්ට ඒ විදියට සම්බන්ධ කරගන්න නැතුව වෙන විදියකට සම්බන්ධ කරගත්තයි මේක වැඩ කරන්නේ නැහැ. එහෙම වුණොත් මේ IC එක පිච්චෙන්න බලනවා. ඒක නිසා හරියට සම්බන්ධ කරගන්න. එහෙනම් ඉතින් අදින් වීඩියෝ එක අවසන්. සියලු දෙනාටම තෙරුවන් සරණයි.